2025 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා රේගුව වෙත රජය මගින් ලබා දීලා තිබුණු ආදායම් ඉලක්කය තමයි රුපියල් බිලියන 2115. මේ ඉලක්කය අපි 2025 නොවැම්බර් මාසයේ මැද වෙනකොට සම්පූර්ණ කරා. එතකොට දෙසැම්බර් මාසයේදී රජය අපිට සංශෝධිත ආදායම් ඉලක්කයක් ලබා දීලා තියෙනවා රුපියල් බිලියන 2231ක්. නමුත් අපි ඊයේ දිනය වෙනකොට එක්රැස් කරලා තියෙන සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2510ක්. එතකොට අපි අපිට දීපු සංශෝධිත ඉලක්කයත් ශ්‍රී ලංකා රේගුව විදියට ඉක්මවා ගිහිල්ලා තියෙනවා රුපියල් බිලියන 270කින් පමණ. මේ දක්වා වසරකදී ශ්‍රී ලංකා රේගුව ලබාගෙන තිබුණු වැඩිම ආදායම තමයි ගිය වර්ෂයේ අපි ලබපු රුපියල් බිලියන 1535. ඉතින් ඒක මේ අවුරුද්දේ අපිට ඉතා විශාල පරතරයක් ඇතිව ඒ වාර්තාව බිඳ වැටලා තියෙනවා. මම හිතන්නේ මේක 240 මායිමට යයි රුපියල් බිලියන 2540 ආසන්නයට යයි කියලා මම හිතනවා අපේ සාමාන්‍ය දෛනික ආදායමත් එක්ක අලකා බලනකොට. ඉතින් මේක තමයි එතකොට රේගු ඉතිහාසයේ අවුරුද්දකදී ලැබපු විශාලතම ආදායම. ඊට අමතරව මේ අවුරුද්දේ රජයට බදු රැස් කරන ආයතන වන රජයේ ආදායමට දායකත්වය සපයන රජයේ දෙපාර්තමේන්තුව අතරින් වැඩිම ආදායම ලැබලා තියෙන්නේ ශ්‍රී ලංකා රේගුව. ඒක එතකොට මේ අපි ලැබපු මේ රුපියල් බිලියන 2500 ඉක්මවා ගිය. ඒ කියන්නේ ට්‍රිලියන 2.5ක් ඉක්මවා ගිය ආදායම මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේම රජයේ දෙපාර්තමේන්තුවක් රජය වෙනුවෙන් රැස් කරපු විශාලතම ආදායම. ඇත්තටම දැන් 2025 පෙබරවාරි මාසයේ තමයි ආනයන සීමා කරලා තිබුණු වාහන සඳහා ආනයන සීමාවන් ඉවත් වුණේ. එදා ඉඳලා මේ වෙනකොට මම අද දිනේ මම ලබාගත් තොරතුරු අනුව රුපියල් බිලියන 870ක ආදායමක් වාහන ආනයනෙන් ශ්‍රී ලංකා රේගුව එක්රැස් කරලා තියෙනවා. ඉතින් ඔබට ඇත්තටම දකින්න පුළුවන් මේ ආදායම වැඩිවීම සමහර වෙලාවට සමහර අය පළ කරනවා මේ ආදායම වැඩි උනේ වාහන ආනයනයේ සීමාව ඉවත් කරපු නිසායි කියලා. ඒක එක ප්‍රධාන හේතුවක් ආදායම වැඩි වෙන්න. හැබැයි පුරෝකථනය කළේ වාහන ආනයන සීමාව ඉවත් කරනවයි කියන මූලික අදහසේ ඉඳගෙන තමයි. එතකොට අපිට ආදායම් ඉලක්කය ලබා දුන්නේ වාහන ආනයන සීමාවන් ඉවත් වෙන බව රජය ඒ තීරණය නුදුරේ ගන්නවා කියන මූලික දැනුවත්භාවය ඇතුව. හැබැයි අපි දැන් ඔබට බැලුවොත් එහෙම ගිය වර්ෂයේ අපේ ආදායම රුපියල් බිලියන 1535යි. එතකොට ඒකට මේ අවුරුද්දේ 870 වාහන වලින් ආපු එක එකතු කරොත් මේක එන්නේ රුපියල් බිලියන 1300 ගණනක් 400ක් විතර කිට්ටුවකට එන්නේ. එතකොට ඒ මුදලට අමතරව තවත් බිලියන 100 ගාණක් අපි මේ වෙන විට එක්රැස් කරලා තියෙනවා ආදායම විදියට. එතකොට මම දකින දේ තමයි අපි ශ්‍රී ලංකා රේගුව හැටියට රේගුවේ කළමනාකාරීත්වය විසින් අනුගමනය කරපු විවිධ ක්‍රියාමාර්ගත් මේ ආදායම් එක්රැස් කිරීමේ දියුණුවට පැහැදිලිවම බලපාලා තියෙනවා. ඒ කියන්නේ අපේ අභ්‍යන්තර ක්‍රියාපටිපාටීන් වල වැඩි දියුණු කිරීම, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය හැකි සෑම ස්ථානයේදීම තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා ඒ නිවැරදි ගණනය කිරීම, නිවැරදි දත්ත ලබා ගැනීම, ඒ වගේ විවිධ ක්‍රමෝපායන් රැසක් ශ්‍රී ලංකා රේගුව තුල සිද්ධ කරපු මේ වැඩි දියුණු කිරීම නිසාත් මේ ආදායම් එක්රැස් කිරීමට ඍජු දායකත්වයක් සපයලා තියෙනවා වාහන ආනයනයට ආනයන සීමා ලිහිල්වීමට අමතරව. ඉතින් ඒක පැහැදිලිව මේ අපි එක්රැස් කරපු සම්පූර්ණ ආදායමෙන් මම හිතන්නේ පැහැදිලිව පේන්න තියෙනවා. තුතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අද දිරන බිස්නස් YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.